වර්ග කිලෝමීටර් 65632ක් වෙච්ච සමුද්‍රයෙන් වටවෙච්ච බිමේ මිනිස්සු Tamanට ආවේනික දේවල් නිර්මාණය කරගත්තා. ඒ අනුව අපි අපටම ආවේනික භාෂාවක් නිර්මාණය කරගත්තා. ඒක සිංහල. ලෝකේ භාෂාවල් අතරත පාලි භාෂාව වෙනස් විශේෂයි. ලෝකේ ඉංග්‍රීසි භාෂාවට අකුරු නැහැ. ඉංග්‍රීසි භාෂාවල යන්නේ රෝමන් අකුරු වලින්. රෝමන් අකුර ටයිම්ස් කම්පැනිෙන් හදාපුවම තමයි ටයිම්ස් රෝමන් වෙන්නේ. ඒකේ නිව් වර්ෂන් එක තමයි ටයිම්ස් නිව් රෝමන් වෙන්නේ. රෝමන් කියලා භාෂාවක් නැහැ. අකුරු જાතියක් තියෙනවා. ඉංග්‍රීසි කියලා අකුරු જાතියක් නැහැ. භාෂාවක් තියෙනවා. ඒක නිසා ඉංග්‍රීසි ජාතිකයෝ ලියන්නේ එහෙම නැත්නම් එංගලන්ත ඇමරිකානු ජාතිකයෝ ලියන්නේ රෝමන් අකුරු වලින්. ජර්මන් ප්‍රංශවල ලියන්නේත් රෝමන් අකුරු වලින්. ඒ හින්දා ඒගොල්ලොන්ට අකුරු නැහැ භාෂාවක් තියෙනවා. සංස්කෘත භාෂාවට අකුරු නැහැ. දේවනාගර කියලා අකුරු જાතියක් තියෙනවා. ඒ අකුරු જાතියෙන් තමයි හින්දි ලියන්නේ, සංස්කෘත ලියන්නේ, ගුජරාටි ලියන්නේ, මරාටි ලියන්නේ. හැබැයි දේවනාගරී කියලා අකුරු જાතියක් තිබුණාට භාෂාවක් නැහැ. අපිට එහෙම නෙවෙයි. සිංහල කියලා භාෂාවක් තියෙනවා. ඊට මාවෙනික අකුරු જાතියක් තියෙනවා. ඒ අකුරු වලින් වෙන භාෂාවක් ලියන්න බෑ. ඒ වෙන කිසි භාෂාවකින් සිංහල වචනයක් ලියන්නත් බෑ. යන්න ලෝකේ ඇත්තෙම නෑනේ. යන්සෙත් නෑ. මං කියන්න හදන්නේ ඒක නෙවෙයි. මේ විශේෂ බිමේ මිනිස්සු ඊට ආවේනික භාෂාවක් හදාගත්තා. ඊට ආවේනික ආගමක් හදාගත්තා. ඒ කියන්නේ මේ බිමේ ඉන්න සිංහල හෝ සිංහල නොවන්නා වූ සියලු දෙනාටම ආදරය කරන එක භාෂාවක් හොයාගත්ත මේ රටේ මිනිස්සු. එක ආගමක් හොයාගත්ත මේ රටේ මිනිස්සු. ඒ බුද්ධ ආගම. නිකන් හිතන්නකො බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ තියනවද සියලු බෞද්ධයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියලා? නෑ. මේකේ තියනවද සියලු බෞද්ධයෝ සුවපත් වෙත්වා කියලා? එහෙම නෑ. සියලු සිංහලයෝ සුවපත් වෙත්වා කියලා තියනද? එහෙම නෑ. අඩුම ගානේ සියලු මිනිස්සු සුවපත් වෙත්වා කියලා තියනද? එහෙම නෑ. ඒක නිසා අපේ රටේ මිනිස්සු හොයාගත්තා මේ රටේ ඉන්න විවිධ ජාතිකයන්ට සියලු දෙනාටම ආදරය කරන ආගමක්. සියලු දෙනාටම ආදරය කරන හැමෝගෙම ආරක්ෂාව තහවුරු කරන එකම එක ආගමක්. ඒ බුද්ධ ආගම. ඒගොල්ලෝ තමයි භාවනාව කළේ. ඒ භාවනාවේ තමයි සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා කිව්වේ. සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා. මගේ ආගමිකයෝ සුවපත් වෙත්වා නෙමෙයි. අන් ආගමිකයන්ට වඩා මම හොඳ වෙත්වා කියලා නෙවෙයි. මම අනිත් අයට වඩා වෙනස් සහ හොඳයි ලොකුයි මටයි අයිති කියලා නෙවෙයි. ආන් එහෙම ආගමක් තෝරගත්ත මේ රටේ මිනිස්සු. ඒ බුද්ධ ආගම. ආන් ඒ බුද්ධ ආගමට ආවේනික භාෂාවක් තෝරගත්ත මිනිස්සු. ඕනෙම රටක තියෙනවා live languages, death languages කියලා දෙක. ලෝකේ තියෙනවා. ඒ death language කියලා කියන්නේ මල භාෂා. ඒ භාෂා දැන් නැහැ. පාලිය මල භාෂාවක් නෙමෙයි, සංස්කෘතයත් මල භාෂාවක් නෙවෙයි. ඒ දෙකම සම්භාව්‍ය භාෂා, ක්ලාසිකල් ලැන්ග්වේජස්. ඒ සම්භාව්‍ය භාවිතයන් සඳහා ඉතින් ඔබත් ගන්න මාත් ගන්න ඔබත් දන්න මාත් දන්න පන්සිල් ගන්නේ පාලියෙන්. ඒක ආදරත් සජීවීනේ. පිරිත් අහන්නේ පාලියේ, බුදුන් වඳින්නේ පාලියේ, තියෙන්නේ ගාථා පාලියේ. ඉතින් එහෙමනම් ඒක මල භාෂාවක් වෙන්න බෑ. සම්භාව්‍ය භාවිතාවක් ඒකට තියෙනවා. මං කියන්න හදන්නේ religious languages කියලා જાතියක් තියෙනවා ලෝකේ, ආගමික භාෂා කියලා. ආශීර්පූර්වක භාෂාවක්. ඒව පාවිච්චි කරන්නේ වෙන වැඩවලට. සිල් රෙද්ද වගේ. සිල් රෙද්ද ඇඳගෙන වෙඩින් එකට යනවයි. සිල් රෙද්ද ඇඳගෙන ප්‍රෝග්‍රෑම් එකට එනවයි. සිල් රෙද්ද ආගමික ඇඳුමක්. ඒ වගේ පාලිය අපි වෙනද වගේ කතා බහ කරන්න පාවිච්චි කරන්නේ. භාෂා හැම එකක්ම කතා කරන භාෂා නෙවෙයි. හරිනම් අකුරු නැති භාෂාවක් තියෙන්නේ. ඒවා තමයි ද්වජ භාෂා කියන්නේ. හඬ ශබ්ද භාෂා තියෙනවා. ශබ්ද භාෂා නේ හින්දානේ ඉස්කෝලේ අරින්න බෙල්ලේ ගහන්නේ. ඒක භාෂාවක් නේ. මරණයක් වුණාම කතෝලිකෝ කළු දානවා, අපි සුදු දානවා කොඩි. ඒවත් ද්වජ භාෂා, හඬ භාෂා, භාෂා තියෙනවා. ඒ වගේ ආගමකට අයත් භාෂාවක් තියෙනවා. බුද්ධ ආගමේ භාෂාව තමයි පාලි භාෂාව. ඒක ආගමික භාෂාවක්. ඒකට අකුරු නැහැ. කිසි රටක කොයි රටේ කොතන පාවිච්චි කරලත් පාලි භාෂාවට අකුරු නැහැ. ඇයි දන්නවද අකුරු නැත්තේ? හැම රටකටම ගෙනියන්න පුළුවන් එතකොට. අනන්‍ය භාෂාවක් නෙමෙයි පාලි කියන්නේ. පාලි වලට අකුරු නැහැ. අකුරු නැත්තේ ඇයි? ඒක හඬක් විතරයි. හඬ වෙච්ච ගමන් මේක ගෙනියන්න පුළුවන් හැමතැනකම. බෝධින් වහන්සේ වගේනේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට අරන් ආවේ මොනවද? බුද්ධ ආගමනේ. සංඝමිත්තා අරන් ආවේ මොනවද? වැඩම්ම වගන ආවේ බෝධින් වහන්සේනේ. ඉතින් බෝධින් වහන්සේ බලන්නකෝ. රට පුරාම ව්‍යාප්ත කරන්න පුළුවන්. බිමකට අයිති නැහැ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට අරන් ආව භාෂාව පාලිනේ. ඒතර පාලි භාෂාව අකුරු නෑ. ඇයි? අකුරු තිබුණා නම් සිංහලයන්ට විතරනේ. ඒතර ඉන්දියානෝ ඒක පාවිච්චි කරනවා දේවනාගරි අකුරු වලින්. PTS කියලා තියෙනවා පාලි ටෙක්ස්ට් සොසයිටි කියලා එංගලන්තේ.
ඒගොල්ලෝ පාලි පාවිච්චි කරන්නේ රෝමන් අකුරු වලින්. රෂ්‍යාවේ පාලි පාවිච්චි කරන්නේ රෂියන් අකුරු වලින්. ඉතින් එහෙම බලාගෙන ගියාම පාලිය භාෂාවක් අකුරු නැති. එහෙම අකුරු නැති භාෂාවක් තියෙනවා. තියෙන්න පුළුවන්. එතකොට ඒ භාෂාව භාවිත වෙන්නේ ලියන්න විතරක් නෙවෙයි. ලියන්නේ තමන්ගේ රටේ භාෂාවෙන්. හැබැයි ඒක භාවිත කරන්නේ ශාස්ත්‍රීය අධ්‍යයනය සඳහාත් නෙවෙයි. නිර්මාණ අධ්‍යයනය සඳහාත් නෙවෙයි. ආගමික අධ්‍යයනය සඳහා. ආගමික භාවිතය සඳහා. ඒක නිසා ඒක හරි බල සම්පන්නයි. ආශීර්පූර්වක භාෂාවක්. දැන් අපි ඒවම් මේ සුතං ඒකං සමයං කිව්වහම ඒකට වඩා ගොඩාක් වෙනස්නේ පාලියෙන් සජ්ජායනා කරන්නේ. ඒක එහෙම කිය වෙද්දී කොච්චර ගැඹුරුද කොච්චර වෙනස්ද බලන්න. ඔන්න බලන්න මම මේ අනුකරණය කරලා කියන්නේ එක වාක්‍යයක් විදිහකට. කවුද අනුකරණය කරන්නේ මං කියලා මට කියන්න කිව්වට පස්සේ බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි. දැන් ශ්‍රාවකයන්ට කියමු ඒ දෙකම කිව්වේ මම. හැබැයි ඒක දෙන්නේ කිව්ව විදිය ඔබ දන්නවනේ. පළවෙනි එකේ තාලේ හාමුදුරුව, දෙවෙනි එක ගිහියා. කොහොමද දන්නේ? සංස්කෘතික සවිඥානික භාවය. තාලෙන් භාෂාව කියන්න පුළුවන්. මේ දෙවිදිහටම නෙමේනේ අපේ අල්හාජ් මොහීදින් බෙග් මාස්ටර් කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි. ඔබේ රාගී මන කැළඹේදෝ පිවිතුරු හදවත පෑරේදෝ එම විට පවසනු මොවින් නොබේ කියලා බුද්ධං සරණං ගච්ඡාමි කියලා ඔහු කියන්නේ වෙන තාලයකටනේ. එතකොට දැක්කද භාෂාවේ භාවිතයේ හඬ භාවිතාව එකත් එක්ක වෙනස් වෙනවා තාලේ. ඒක නිසා සජ්ජායනා තාලයක් තියෙන්නේ පාලියේ. එතකොට ගායනා තාලයේ සජ්ජායනා තාලයේ නෙමෙයි. සිංගින් ටෝන් එක චාන්ටින් ටෝන් එක නෙවෙයි. චාන්ටින් ටෝන් කියන්නේ සජ්ජායනා ලය. සිංගින් ටෝන් කියලා කියන්නේ ගායනා ලය. අර එම විට පවසනු මුවින් ඔබේ කියලා බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ සිංගින් ටෝන් එකෙන්. හැබැයි මං මීට පෙර කිව්වේ සජ්ජායනා තාලයෙන්. ඒක චාන්ටින් ටෝන් එකෙන්. නිකම්ම නිකන් බුද්ධං සරණං ගච්ඡාමි කිව්වහම ඒක රීඩින් ටෝන් එක. කියවන තාලේ. ඒක නිසා අරුම පුදුම භාවයක් සජ්ජායනා ශෛලියක් තියෙන්නේ පාලියේ. ඒකෙන් ඉගෙන ගන්න බුද්ධ ආගමේ බුදුහාමුදුරුවන්ගේ දේශනා. ඒකයි ඒකේ විශේෂය. පාලියෙන් නව කතා නැහැ. කෙටි කතා නැහැ. තිබුණොත් බොහෝම අඩුවෙන් තාම කලාතුරකින්. පාලියෙන් තියෙන්නේ වංශ කතා. ඒවත් ලියන්නේ බුදුහාමුදුරුවන්ට වැඳලා. පාලියෙන් තියෙන්නේ ත්‍රිපිටකය, අටුවා, ටීකා. ඒක සිංහල කරන්න බෑ. එහෙනම් පාලියෙන්ම කියනවා මිසක් පිරිත් සිංහලෙන් ඒ තාලෙට කියන්න බෑ. ඒක නිකන් ඇත්ත වශයෙන්ම සිංහල සින්දු ඉංග්‍රීසියට දානවා වගේ. ධර්මය විකෘති කිරීම ශාස්ත්‍රීයව කරනවා නම් ඒකට උත්තරයක් දෙන්න ඕනේ ශාස්ත්‍රීයවයි. අපි හිතමුකෝ පාලි පාඨ. පාලි නොදන්නා අයට විග්‍රහ කරන්න කැමති වීම නැත්නම් පාලි නොදන්නා අය පාලිය විග්‍රහ කිරීම නොකළ යුත්තක්. සමහර වෙලාවට ඉංජිනේරු තාක්ෂණය දන්න කෙනා ඉංජිනේරු තාක්ෂණය හොඳට දන්නවා වෙන්න පුළුවන්. පාලිය නොදන්නවා වෙන්න පුළුවන්. පාලිය දන්නේ කෙනා පාලිය හොඳට දන්නවා වෙන්න පුළුවන්. ඉංජිනේරු තාක්ෂණය නොදන්නවා වෙන්න පුළුවන්. එතකොට ඉංජිනේරු තාක්ෂණය දන්න කෙනා හිතනවා නම් මම ඉංජිනේරු තාක්ෂණයක් දන්නවා, ඉංග්‍රීසිත් දන්නවා, ඒ හින්දා පාලිත් දන්නවා කියලා. ඒක සමහරට නොවෙන්න පුළුවන්. වෛද්‍යවරයෙක් වෛද්‍ය තාක්ෂණය, වෛද්‍ය විද්‍යාව හොඳට දන්නවා වෙන්න පුළුවන්. හැබැයි ත්‍රිපිටකය හොඳට නොදන්නවා වෙන්න පුළුවන්. ඒතර ත්‍රිපිටකය හොඳට දන්නා කෙනා වෛද්‍ය විද්‍යාව නොදන්නවා වෙන්න පුළුවන්. සියල්ල දන්නා වූ තැනැත්තෙක් ලෝකේ නැති හින්දා අංක 1ට අප නිහතමානී විය යුතුයි සමහර දේවල් අපි දන්නේ නැහැ කියලා. එතකොට ධර්මය පිළිබඳවත් එහෙම තමයි. පොත් 57ක් තියෙනවා බුදුහාමුදුරුවන්ගේ. ඒ 57ටම අටුවා ටීකා ටිප්පණි සන්න ගැටපද ව්‍යාඛ්‍යා ලියලා තියෙනවනේ. මේවයේ තියෙන දේවල් කොටසක් බැහැර කරලා කොටසක් ගන්න බෑනේ. එතකොට ඓතිහාසික වාග් විද්‍යාවක් තියෙනවා. වචනයක් ගොඩනගෙන විදිහක් තියෙනවා. ඒ ගොඩනැගිච්ච වචනට එකපාරටම Tamanට හිතලු අර්ථකථනයක් දෙන්න බෑනේ. එහෙම දුන්න පළියට ප්‍රබුද්ධ මනසක් තියෙන කෙනෙකුට පිළිගන්න බෑනේ. වෙනස් දෙයක් කිව්ව පළියටම හරි දෙයක් කිව්වා වෙන්නේ නැහැ. ගාග් අනුගාමිකයෝ හිටිය පමණටම
හැම කෙනෙක්ම හරි වෙන්නෙත් නෑ. එහෙමනම් ඉතින් උංගෝ දෙනෙක් කැමති වෙච්ච එක හරිනම් පරදින්න විදිහක් නෑනේ උංගා දෙනෙක් කැමති දේවල්. ඒකින්ද උංගා බහුතරය සත්‍ය නොවේ. සත්‍ය සමහරට බහුතරය නොවේ. ඒකේ වෙන්න පුළුවන්. සත්‍ය වූ ඵලයට බහුතරය වන්නේද බල සම්පන්න වන්නේද නැහැ. ඒ සත්‍යයේ ස්වභාවයයි. එහෙම බලාගෙන ගියාම ධර්මය විකෘති කරලා තියෙනවා. දැන් විකෘති කරන සංවිධානත් නිර්මාණය වෙමින් තියෙනවා. මහා සංඝරත්නයේ අතරත ඇතැම් බලධාරී ස්වාමින් වහන්සේලා මුනිවත රකිමින් වැඩ සිටිනවා. සමහර ස්වාමින් වහන්සේලා ඕක කොහොම ගියාට ආපහු වෙන්නේ නැතේ කියලා එහෙම බලාගෙන ඉන්නවා. මම යෝජනා කරන්නේ ඒක නෙවෙයි. යම් යම් වචනවලට වැරදි නිර්වචන දෙමින් යම් කිසි කෙනෙක් බුද්ධ ආගම විකෘති කරනවා නම් ඒක විකෘති කරනවා නම් නෙමෙයි විකෘති කරනවා. ඒ විකෘති කලේ මේ 2017 18 නෙවෙයි 1800 ගණන් වල නෙවෙයි බුදු හාමුදුරුවෝ වැඩ හිටපු දවස්වල ඉඳලම මේක විකෘති කරන්න දරපු වෑයමක් නිසා තමයි සංගායනා ගොඩ නැගෙන්නේ. ප්‍රථම ධර්ම සංගායනාව පවා ගොඩ නැගෙන්නේ දෙවන තුන්වෙනි ධර්ම සංගායනා පවා ගොඩ නැගෙන්නේ ධර්මය විකෘති කරන්න යම් යම් කොටස් දරපු වෑයමේ ප්‍රතිචාර දැක්වීමක් හැටියට. ඒක නිසා අපට මේ වෙලාවේදී කරන්න ඕනේ ධර්මය විකෘති කිරීමට එරෙහිව පූජා පැවැත්වීම නෙමෙයි. ධර්මය විකෘති කිරීමට එරෙහිව පූජා පැවැත්වුවට හරියන්නේ නැහැ. මොකද ධර්මය විකෘති කරන්නේ ශාස්ත්‍රීයව. ශාස්ත්‍රීයව ධර්මය විකෘති කරනවා නම් ශාස්ත්‍රීයව උත්තරයක් දෙන්න ඕනේ. බුදුහාමුදුරුවන්ගේ ධර්මය කියලා පුරාවිද්‍යාත්මක සාධක ගේනවා නම් ඒක පුරාවිද්‍යාත්මක කාරණාවක් මිසක් ධර්ම කාරණාවක් නෙමෙයි කියලා අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒ හින්දා ශාස්ත්‍රීය පරිෂදයක් ධර්මාරක්ෂක ශාස්ත්‍රීය පරිෂදයක් ගොඩනගෙන්න ඕන. ඒ නමම හොඳයි. ධර්මාරක්ෂක ශාස්ත්‍රීය පරිෂදයක්. මේ බුදුහාමුදුරුවන්ගේ බණ දහම රැක ගැනීම උදෙසා ශාස්ත්‍රීය මිනිසුන් එකතු වෙන්න ඕන. ආන් එහෙම එකතු වෙලා ගුවන් විදුලි මාධ්‍යයෙන් හරි රූපවාහිනී මාධ්‍යයෙන් හරි විද්‍යුත් නොවන මුද්‍රිත මාධ්‍යයකින් හරි මේ ධර්ම විරෝධීන්ට නැත්තම් ධර්මය අධර්මය කරන අධර්මය ධර්මය කරන අයට ශාස්ත්‍රීය උත්තරයක් දෙන්න ඕන. කවුරුත් සූදානම් නැත්තම් මං සූදානම්. මට පුළුවන්කම තියේවි ශාස්ත්‍රීය පුද්ගලයන් එක්කහු කරගෙන දැනුගත් අය එක්කහු කරගෙන ධර්ම සංවාද මණ්ඩපයක් ගොඩනගන්න. ඒ ධර්ම සංවාද මණ්ඩපය ගොඩනගපුවාම අපිට උත්තරයක් දෙන්න පුළුවන්. දැන් රෙස්ලිං වලින් තරගයට අභියෝග කරන කෙනෙකුට ෆුට්බෝල් වලින් උත්තරයක් දෙන්න බෑනේ. ශාස්ත්‍රීය පරාජයට පත් කරන්න ශාස්ත්‍රීය කාරණාවක් අරන් එනවා නම් ඒක වැරදි කියන්නේ ශාස්ත්‍රීය පරිෂදයක් එන්න ඕනේ. ධර්මයේ සම්බන්ධයෙන් කතා කරනවා නම් ධර්මාරක්ෂක ශාස්ත්‍රීය පරිෂදයක් ගොඩනගෙන්න ඕනේ. ඒකයි වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් පුද පූජා පවත්වලා හරියන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. දැන් කවුරු හරි කෙනෙක් ධර්මයේ විකෘති කරනවා කියලා අපේ පන්සලේ 820 බෝධි පූජාවක් සූදානම් කළාට හරියන්නේ නැහැ. 820 බුද්ධ පූජාවක් සූදානම් කළාට හරියන්නේ නැහැ. ඒක වෙන එකක්. වෙන එකක්. ඒක නිසා ශාස්ත්‍රීය ප්‍රතිවිරෝධතාවන්ට ශාස්ත්‍රීය ප්‍රතිඋත්තරයක් ගොඩනැගීම සඳහා විද්වත් මණ්ඩලයක් එකී විද්වත් මණ්ඩලයේ සඳහා වන මූලික පහසුකම් ඒ විද්වත් මණ්ඩලයේහි අදහස් ප්‍රචාරණය කිරීම සඳහා වන විද්‍යුත් හා තාක්ෂණික හා මුද්‍රිත මාධ්‍ය වැඩපිළිවෙලක් තිබිය යුතුයි. එහෙම වුණොත් ෂණිකව ඔය කියන මතවාද පරාජය කළ හැකි එකී මතවාද පසුපස යන අනුගාමිකයන්ට යථාව අවබෝධ කොට දිය හැකි.